මේ තව කලබගෑනියක් වෙලා නේද මේ අද ඊයේ මොකද්ද ඉස්කෝලේ එක. මම ඉගෙන කියන්නේ එතන ජීවිත ගොඩක් තියෙනවා. හැබැයි එකෙන් අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔයාලගේ ගෙවල් වල ටීවී එක දාපුවාම යන්නේ ටීචර්ට හොරෙන් ආදරය කරන උසස් පෙළ කොල්ලෙක්ගේ නාට්‍යයක් නම් ඒ නාට්‍ය බැලීමෙන් ඔයාලා ලබන මොකක් හරි සතුටක් තියෙනවද මොකද්ද? දවසක් රූපවාහිනී සංවාදක නෙමෙයි YouTube සංවාදයකදී මේ ප්‍රසිද්ධ මේ නිවේදිකාවක් මගෙන් අහුවා මුතුගල සර්ට ආදර යෝජනා ඇවිල්ලා නැද්ද පන්ති වල ගෑනු ළමයින්ගෙන් කියලා. අට දැන් මේක පුන පුනා අහනවා. අර කුණුරහටනේ කැමති. එක්ක මෙහෙම ප්ලෑන් එකක් තිබ්බත් දන්නේ නැහැ අපේ නෝනාගෙන් මට බැනුම් අසන්න වගේ එකක්. ඊට පස්සේ මං කිව්වා ඉතින් එහෙම අවස්ථා තිබිලා තියෙනවා. එතකොට ඒ ආදර යෝජනා ගේන්නේ කවුද? ළමයිනේ නේද? ළමයි කියන්නේ කවුද? ළමයි කියන්නේ නොතේරුම තියන අය. ඒතර ගුරුවරයා ළමයි කියලා හරියනවද? ඒතර ළමයි ඒ දේ කරද්දී අපි හිතන්න ඕන ළමයි වගේ නෙමෙයි. අපිට දෙන්න ඕන හැඟීමක් මම ගුරුවරේ අනේ මේ ළමයාට ඉතින් මේක මෙහෙම හිතලා ඉතින් මම කවදාවත් බනින්නෙත් නෑ ඒවට. බනින්නේ මොකද මේ ළමයා ලොකු එම්බැරස් වෙනවනේ. අපි බැන්නාම මේ ළමයා සමහරට මානසික කඩාවැටෙලා සියදි විහානි කරගන්න පුළුවන්. ඒ ලැජ්ජා වෙනවනේ. ඒතර කියන්න තියෙන්නේ මේ මෙහෙමයි. චූටි මණික මම පන්ති වල චූටි මණික කියලා තමයි කියන්නේ. චූටි මණික වා මේක හිතන්න තෝ හොඳට ඉගෙන ගන්නකෝ වැඩි කරගන්නකෝ ඉස්සෙල්ලා. ළමයාට බලාපොරොත්තුවක් දෙන්න ඕන. සර් මට හරි දුකයි මට යාගේ නම්බර් එක ඩිලීට් කරන්නත් බෑ. මට යව නිතර මතක් වෙනවා මට අවවාදයක් දෙන්න. මං ඒ දැරිවියට දුන්න අවවාදය මේ දූවරුන්ටත් මේ පුතුණුවන්ටත් කියලා මෙතනින් බැහැලා යනවා. වටිනාකම් දෙන මිනිස්සු ඇසුරු කරන්න හුරු වෙන්න. ඒක දෙවෙනි එක තමයි නුසුදුසු දේවල් කරන්න එපා. මෙහෙමනේ දැන් මුවා පැන පඳුර ළඟට යන එක ඇත්ත ස්වභාව. මුවෙක් පැන පඳුර ළඟට යන එක ස්වභාවය. පඳුර පැන මුවා ළඟට යනවා කියලා අහලා තියෙනවද කවදාද? මේ වගේ අනිත් පැත්ත වෙන්න ගියාම ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි කැතයි කිව්වොත් ලස්සන වෙලා පෙන්වන්න. අදක්ෂයි කිව්වොත් දක්ෂ වෙලා පෙන්වන්න ඕන. දුප්පත් කිව්වොත් පෝසත් වෙලා පෙන්වන්න ඕන. අභියෝගයට බාර ගන්න ඕන මයි පුතාලා.